ආයුබෝවන් අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ඇතුලේ කාලයක් තිස්සේ තියෙන ඒ තාමත් හරිම බරපතල ප්‍රශ්නයක් ගැන. ඒ තමයි නවක වදය. ඔව් මේක ඇත්තටම සංකීර්ණ මාතෘකාවක්. අපිට ලැබිලා තියෙන තොරතුරු විශේෂයෙන්ම යුනිවර්සිටි රැගින් ලේඛනයන් උපුටාගත්ත කොටස් අනුව මේකේ ගැඹුර හොඳට පේනවා. ඒකේ තමයි මුලින් කියුවට ශිෂ්‍යයන් අතර සහෝදරත්වය බැඳීමක් ඇති කරන්න පටන් ගත්ත දෙයක් කියලා. කොහොමද මේක මෙච්චර දරුණු අර මානසික ශාරීරික හිංසනයක් දක්වා ගියේ කියන එක නේද අපි හොයලා බලන්න ඕනේ. හරියට හරි. මේ තොරතුරු අනුව පේන විදිහට සිසුන් දරුණු මානසික කම්පනයට ලක් වෙනවා. සමහර වෙලාවට ශාරීරික තුවාල අවාසනාවකට වගේ මරණ පවා වාර්තා වෙලා තියෙනවා. ඒක ඇත්තටම කනගාටුදායකයි. මේ මෑත කාලීන සිදුවීම් ගැනත් සඳහන් වෙනව නේද? අර 2024 ජනවාරි සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවීම. ඔව්. ඒක විතරක් නෙවෙයි 2022 සැප්තැම්බර් පෙරාදෙනියේ සිද්ධිය ආයමත් 2023 පෙබරවාරි සබරගමුවේ සිද්ධියක්. මේවයින් පේන්නේ මේක තනි සිදුවීම් නෙවෙයි කියන එක. ඒ කියන්නේ යම් විදිහක ක්‍රමානුකූල බවක් තියෙනවා වගේ පද්ධතිය ඇතුළෙම තියෙන ප්‍රශ්නයක් වගේ. ඒකෙම වෙන්න පුළුවන්. නීතියම පැත්ත බැලුවත් අර 1990ට අංක 20 දරන පනත තියෙනවා නවක වදය තහනම් කිරීමේ පනත. ඒක ඊටාම වැදගත්. ඔව් ඒ පනතින් කියවෙන්නේ නවක වදය කියන්නේ අපරාධයක් කියලා නේද? දඩුවම් ගැනත් සඳහන් ලැති. නියත වශයෙන්ම වරදකරුවන්ට අවුරුදු 2ක් දක්වා බරපතල වැඩ සහිත සිරදඬුවම් දෙන්න පුළුවන්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයත් මැදිහත් වෙලා තියෙනවා. 2024 සැප්තැම්බර් වල නීතිපති දෙපාර්තමේන්තුවෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළා. ඒ මාර්ගෝපදේශ හැම විශ්වවිද්‍යාලයකටම ලබා දෙන්න ඕනේ කියලාත් මේ තොරතුරු වල තියෙනව නේද? ඔව් ඒ අවශ්‍යතාවය අවධාරණය කරලා තියෙනවා. හරි. නීතියේ හැම තිබුණත් මේකේ බලපෑම ගැන කතා කරද්දි තමයි තත්ත්වයේ බරපතලකම තේරෙන්නේ. අර UGC එකයි UNICEF එකයි කරපු අධ්‍යයනය. ඔව් ඒකේ සංඛ්‍යා ලේඛන ඇත්තටම කම්පනයක් ඇති කරන දත්ත තියෙන්නේ. ඒකනේ සමීක්ෂණයට ලක් වුණ අයගෙන් 51කට වැඩියෙන් වාචික හිරිහැරවලට ලක් වෙලා හිතාගන්න පුළුවන්ද? ඊට පස්සේ 34.3ක් මානසික හිංසනයට. ඒ වගේමයි 23.8 සතියක් ශාරීරික අපයෝජනයට 16.6 සතියක් ලිංගික හිරිහැරවලටත් ලක් වෙලා කියලා ඒකේ තියෙනවා. මේ ඉලක්කම් වලින් පේන්නේ මොකක්ද? මේක අර අලුතෙන් එන ළමයින්ට විතරක් වෙන දෙයක් නෙවෙයි. ඔව් ඒක තමයි වැදගත්ම දේ. මේක විශ්වවිද්‍යාල ජීවිතේ පුරාම බලපාන්න පුළුවන් සංස්කෘතියක් වෙලා වගේ. පළවෙනි අවුරුද්දට සීමා වෙන්නේ නැහැ. එතකොට මේක නවත්තන්න මොනවද කරලා තියෙන්නේ රජයෙන් එහෙම? පියවර කීපයක් ගැන තොරතුරු තියෙනවා. අලුත් නීති හදන්න ජනාධිපති කාර්යාලය, අගමැති, UGC, පොලිසිය, උපකුලපතිවරු එකතු වෙලා කමිටුවක් දාලා තියෙනවා. ජාතික මට්ටමේ කමිටුවකුත් තියෙනව නේද? නවකවද විරෝධී කමිටුවක්? ඔව් ඒකත් පිහිටුවලා තියෙනවා. ඒකම විශ්වවිද්‍යාල වලටත් ලොකු වගකීමක් පැවරෙනවා. දැනුවත් කිරීම, උපදේශන සේවා, විනය ක්‍රියාමාර්ග වගේ දේවල්. තව අර ශිෂ්‍ය ප්‍රජාව ඇතුළෙන්ම මේකට මැදිහත් වෙන්න පුළුවන් ක්‍රම ගැනත් කියනවා නේද? ස්වයං නියාමනය, සමවයස් කණ්ඩායම් වැඩසටහන් වගේ. ඒකත් වැදගත් කාරණයක්. මොකද මේකෙන් පේනවා නීතියයි පරිපාලනමය දේවල් විතරක් මදි කියලා. අර කිව්වා වගේ සංස්කෘතික වෙනසක් අවශ්‍යයි. එහෙමනම් මේ ඔක්කොම තොරතුරු එකට ගත්තම පැහැදිලි නීති තිබුණත්, කමිටු තිබුණත්, වැඩසටහන් තිබුණත් නවකවදේ කියන එක ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ තාමත් බරපතල විසඳිය යුතුම ප්‍රශ්නයක්. සිසුන්ගේ ආරක්ෂාවට මානසික සුවතාවයට ලොකු තර්ජනයක්. ඔව් අවසාන වශයෙන් හිතන්න පොඩි දෙයක් ඉතුරු වෙනවා. මෙච්චර නීති, මෙච්චර ක්‍රියාමාර්ග, මෙච්චර කතාබහ තියෙද්දිත් ඇයි සමහර තැන්වල මේක තාමත් ක්‍රමානුකූලව දිගින් දිගටම පවතින්නේ? ඒ කියන්නේ මතු පිටට පේන දෙයට වඩා ගැඹුරු දෙයක් තියනවද කියන එක සමහර විට පද්ධතියෙම හෝ සංස්කෘතියෙම මුල් බැහැගත්තු හේතු. හරියට හරි. සමහර විට අපි හොයන්න ඕනේ නොපෙනෙන හේතු වෙන්නේ නැති. ඒක තමයි ඇත්තටම ගැඹුරින් හිතන්න ඕන ප්‍රශ්නේ. ඒක ඇත්තම ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක්. අද දවසේ මේ විමසුම අපි මෙතනින් අවසන් කරනවා.